Phát bài bài mình bè có cái thằng nữa mang ở đây ra mà tôi social media sunane asni ini saya mama session ini kayak arrange करे ओके asni open කරගන්නකෝ project එක විතරකෝ documents වල ACPP එකේ ඉන්පුට් කරේ ඔයගොල්ලන්ට online trainings නේ online training වල e-commerce එකේ asni මේ link එක දාගන්න නේද ඔයගොල්ලෝ database connection URL එක දාගත්ත නේද ඔයා ඊට පස්සේ අපි ඒකත් කරලා ඉවර නම් ඔයා යන්න ඔයාගේ program.cs file එකට ගිහලා දැන් අපි controllers හදාගත්ත නේද controllers එක control එක හදාගත්තා හරි නිකන් මේ http post එකක් තමයි අපි හදාගත්තේ http post method එකෙන් තමයි අපි හදාගත්තේ post එකෙන් හදාගත්තා ඊට පස්සේ මේ ටික කරා මේක කරා මේ දේවල් කරා අපි post එක විතරයි කරේ ඊට පස්සේ ඔයා යන්න program.cs file එකට ගිහිල්ලා ඒකේ ඔයා කරන්න වැඩ කීපයක් තියෙනවා හරි වැඩ කීපයක් ඒ තමයි ඔයා මෙන්න මේ builder එකකින් පස්සේ builder එකකින් පස්සේ ඔයා මේකට add කරන්න ඕනේ ඔයාගේ controllers ටික මේක තියෙනවා builder.services.add controllers කියලා එකක් තියෙනවා add controllers මේ තියෙන add controllers කියලා controllers ටික add කරන්න ඕනේ හරි කියන අපි හදාගත්ත controllers ටික දැන් automatically controllers ටික අපේ .NET application එකට configure වෙනවා හරි configure controllers අපි හදාගත්තනේ controllers ටික. ඒතර මේ API controller කියලා annotation මේ විශේෂ annotation එක තියෙන දේවල් ටික configure වෙනවා. ASCII. ඊට පස්සේ අපි context ටික add කරගන්න අපේ DB context ටික add කරගන්න. ඒකට අපි දාමු builder dot services dot add db context add db context හරි add db context මේ db context එක මොනවද අපිට type එක product context නේ product context db context එක add කරගන්න ඕන එක db context එක add කරගන්නයි මම හදන්නේ එක db context එකක් add කරගන්න ඕන product context db එක ඒකේ एक प्रोडक्शन add db context product context එක එකට pass වෙන්න ඕනේ අර options ටික හරි options ඒ කියන්නේ options විදියට මම කියලා දෙන්නම් ඉන්නකෝ දැන් අපිට ප්‍රශ්න දෙන්න නැහැ නේ options විදියට ඒක add කරගත්තා කමන්නේ මේක බලමුකෝ මේක options dot use SQL server the builder dot configuration ඒකට අපි දෙන්න ඕනේ get connection string හරි configuration dot get connection string එක නම මොකක්ද අපි තිබ්බේ
මේක දාන්න ඊළඟ ලයින් එකට කරමු. connection string එකේ නම තිබ්බේ default connection එක මොකක් කරන්නේ? SQL server builder dot configuration අද මම ලියුණා get connection string එක දාන්න ඕනේ. ඒකේ නම තමයි මම හිතන්නේ පොඩ්ඩක්. default connection නේ. දැන් මම කියලා දෙන්නම් මොකද කරේ කියලා. මම කියලා දෙන්නම් මොකද කරේ කියලා කලබල වෙන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ builder.build කරලා තියෙනවා. ඔයාට ඕතර තාම authorizations එහෙම කරන නිසා ඒක ලොකු කතාවක් නැහැ. app.use authorizations කියලා අපිට දාන්න පුළුවන්. අපි token authorization දැම්මාට පස්සේ අපි ඒක පස්සේ මේක දැන් මෙතනට අවශ්‍ය නැහැ. අන්තර app.map controllers. map controllers. හරි. try කරන්න. ඔයාට අතම කරා. ඔයා මේ කරේ මොකක්ද නේද කරේ? දැන් මේ file program.cs file එකනේ අස්මි මුලින්ම run වෙන්නේ. අතන මේක තමයි මුලින්ම file. මේක තමයි පටන් ගන්න තැන. හරි? මේක තමයි පටන් ගන්න තැන. හරි? මේකදී අපි මුලින්ම කරේ controllers configure කරපු එක. ඒ කියන්නේ අපි හදාගත්ත controllers ටික මේ app එකට configure කරන්න ඕනේ. app එකට අඳුනාගත හැකි ලෙස අපි add කරන්න ඕනේ. මේ builders.add controllers ටික .NET framework එකේ මේ හදාගත්ත builder එකකින් හදාගත්ත මේ builder එකට controllers ටික add කරන්න. නිකන් අපි අර මේ හරි එකක් හදද්දී කුළුබඩු add කරනවා වගේ ඔන්න controllers ටික add කරා. db context ටික configure කරා. configure db context හරි db context එක configure කරා. කියන්නේ db context එක configure කරන්නේ add db context මේක හැබැයි product context එකක් මම add කරන්නේ product context එක add කරද්දී ඒකට අවශ්‍ය කරන option එක වල මතක නම් අපි context එක හදද්දී context එකට මෙතන දාලා තියෙන options ටිකක් ඒ කියන්නේ db context options ටික ඒ කියලා දාලා තියෙනවා. ඒක product context එක add වෙද්දී ඒකට අවශ්‍ය කරන options ටික අපි pass කරලා තියෙනවා. මේ option එකක් විතර pass කරලා තියෙන connection string එක. අර default connection එක මේක ලියන විදිය තමයි මේ. මේක මෙතන ලියා ගන්න SQL use SQL server builder.configuration get connection string default connection කියන string. කියන්නේ default connection කියලා කියන settings.json එකේ තියෙන මේ default connection string එක මේ අස්මි ඒ default string එක තමයි මේ default connection string එක තමයි අස්මි option එක විතර pass වෙන options විදියට pass වෙන්නේ මෙන්න මේ මෙතෙක්. හරි ඒතර context එක configure කරා. අවසන් මේක නම් වඩා අත්‍යවශ්‍ය නැහැ දැන්ට use authentication කියලා කියන token based authentication එක අපි දානවා නම් ඒක දැන්ට අවශ්‍ය නැහැ. map controllers ටික map කරන්න ඕනේ මම උඩට කියලා දෙන්න. හරි map controllers එක මේකෙන් මොකද වෙන්නේ කියලා මම කියලා දෙන්න. හරි. මේ ටික කරලා ඔයාට තියෙනවා commands දෙකක් ගහන්න. ඔයාට තියෙනවා commands දෙකක් type කරන්න තියෙනවා. commands දෙකක් type කරන්න තියෙනවා. එක command එකක් type කරාට පස්සේ වෙන දේ මම ඔයාලට මේ විදිහට කියලා දෙනවා. ඔන්න බලන්න. දැන් මේකේ මම terminal එකක් අරගෙන පොඩි command එකක් type කරනවා. ඔයා මේ code එක ලියලා මෙන්න මේ හොඳයි. බලන්නකෝ terminal එකට ගිහිල්ලා හරි ඔයා type කරන්න ඕනේ .NET entity frame EF කියන්නේ entity framework migrations .NET entity framework migrations add මොකක් නම සමනෝක ගහන්නේ මුල් මේක ගහන්නේ initial create INITIAL initial create ගහලා enter කරාට පස්සේ ඔයා හරියට කරලා තියෙනවා නම් error එකක් නැතුව ඔයාට මෙතන migrations කියලා folder එකක් හැදෙනවා. මේ code එකකින් කරපු එකක් මම දැන් කියන්නම් ආයෙත් අර code එකකින් මගේ මේක පොඩ්ඩක් slow වෙලා වගේ
build start db context එක add කරලා තියෙන්න ඕනේ මේ විදිහට කරලා තිබ්බොත් ඔයාලට බලා ගන්න පුළුවන් migration file folder එකක් මේක හැදෙනවා migrations කියලා හරියට හැදුනා බලමු අපි මම කියලා දෙන්න නැවත හොඳේ මොකද්ද කරේ කියලා will succeed migration එක හැදුනා try some question නේ ඔයාලට වෙනදී migrations කියලා folder එකක් කරන එක ඇතුළට කියලා බලුවට පස්සේ ඔයාට initial create.cs එකයි initial create designer.cs එකයි. ඔය බලන්න initial create කරලා තමයි migration එකට දැම්මේ initial create හරි initial create කියලා. ඒකෙදි ඔයාට product table එක හැදෙන්න ඕන විදිහ මෙයා generate කරගෙන තියෙනවා. එයාට මොනවද කරන්න දෙයක් නැහැ. ඔයාට මොනවද කරන්න private එක මොකක්ද ඊට පස්සේ table names මොනවාද ඒ ඔක්කොම එයා detect කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ entity framework එකකින් මේ අති අර context අපි මෙතන බදලා ගන්න එපා. හරි. මුලින් මෙහෙම කරන්නකෝ. මේ command එක ගන්න කලින් මෙන්න මේ controllers ටික configure කරන්න. ඒක කරන්නේ builder.services.add controllers builder.services.addDB context කියන method එකෙන් builder.services.addDB context කියන මේ method එක තුලින් DB context එකට අවශ්‍ය කරන DB context වලට අවශ්‍ය කරන options ටික ඒක options ටික කියලා අදහස් කරන්නේ මෙන්න මෙතනට ගන්න තියෙනවා connection එක option කියලා කියන්නේ connection එක වෙන මෙතනට ගන්න තියෙන්නේ අර අපි හදාගත්ත default connection එක තමයි මේ add කරන options කියලා. මෙන්න මේ connection එකක් දාගන්නකො. එතන මේ වගේ DB context ගණනාවක් තියෙනවා නම් ඒ හැම context එකක්ම මේක ලියන්න ඕන. හොඳ builder.services.addDB context product context එක නම් ඒ product context එක customer context එක නම් ඒකට අදාළ options ටික මෙතන pass කරන්න. options ටික කියන්නේ එක option එකයි pass වෙන්නේ. ඒ තමයි default connection string. හරි. දාගත්තද? හරි. ඔයාලට තේරුණාද මොකද කරේ කියලා අති? මම ගන්නකොට කෝඩ් එක දාගන්න එක නෙවෙයි වැඩේ. ඒ තේරුම් අරගෙන දාගන්න එක. හරි. controllers ටික add කරා. DB context එක add කරගන්න. බලන්න මේ සම්බන්ධ
හරි හරි නෑ database connection එක වගේ එකක් නෙමෙයි රත්තරා. හරිද? දැන් මේ product මේ context එකකින් මම කිව්වර data save කරන method, update කරන method, data get කරන methods ඒ ඔක්කොම තියෙන්නේ DB මේ product දැන් DB context එකේ තිබ්බ ටික inheritance වලින් product context එකට ඇවිල්ලානේ තියෙන්නේ අපි. ඒතර product context එක වැඩ කරන්න නම් එයාට අපි pass කරන්න ඕනේ connection DB connection එක. DB connection එක තමයි. connection එක හදාගන්න එයාට connection string එක pass කරන්න. connection අපි හදන්නේ නැහැ. DB connection එක වගේ වැඩක් තමයි. හැබැයි connection එක හදාගන්න මේ අපි options කියලා pass කරන්න ඕනේ මේ කවුද මේ අපි DB connection string එක DB connection එක. ඒතර connection එක තමයි ඉතින් DB connection එක pass කරද්දී pass කරන්න මෙහෙම මේ option එකක් විදියට pass කරන්න ඕනේ options dot use SQL server connection එක ගන්න ඕනේ connection එකට මෙන්න මේ default connection එක මගින් connection එකක් හදලා connection එක pass කරන්න ඕනේ එහා පැත්ත context එක. තේරුණාද බලන්න මම කියපු එක? මේ connection එක හදලා connection එක pass කරන්න ඕනේ එහා පැත්ත. connection string එක තමයි connection එක. හරි. connection එක තමයි. connection එක pass කරන්න ඕනේ එහා පැත්ත. ආති DB context එක add කරන්න product context එක add කරද්දී connect context එකට අපි හැමතිස්සෙම DB connection string එකක් DB connection එකක් මේ pass කරන්න ඕනේ. DB connection එකක් pass කරන්න. ඒත් මේ pass කරලා තින්නේ DB connection එක තමයි. හරි. ඒත් අපි සාමාන්‍යයෙන් SQL server එකේ tables හදන්න ඕනේ වැඩ ගොඩක් කරන්න ඕනේ අපි. database tables හදන්න ඕනේ. ඊට පස්සේ date table එකට primary key set එක. ඉතින් ඒ මුකුත් කරන්න ඕනේ අපි product context එක හදලා තියෙනවා නම් හරියට sorry. අපි product context එක හදලා තියෙනවා නම් ඒ product context එකට අපි කියලා තියෙනවා මේ products තමයි මේ store කරන්න හදන්නේ කියලා. product model එක හදලා තියෙනවා නම් අපි product.cs කියලා product model එක හදලා තියෙනවා නම් එයා මේ id කියන නමින් තියෙනකොට primary key එක කියලා එක අඳුන ගන්නවා. එයා ඔක්කොම අඳුන ගන්නවා. name එක price එක contract මේ table එක හැදෙන්න ඕන විදිහ ගැන එයා අපිට migration file එකකින් හදලා දෙනවා මෙන්න id එක මේක id කියලා තියෙන්නේ ඒ නිසා column එකක් මේක type එකේ SQL server.identity ඒ කියන්නේ මේක identity column එකක් ඒ කියන්නේ මේක primary key එකක් කියන එක ඒ වගේම name column එකට තියෙන්න ඕන type එක වාචා එකක් price එක තියෙන type එක decimal type එකක් quantity එකට තියෙන type එක int එකක් ආදි වශයෙන් අවසානයේදී constant primary key එකක් මෙයා මම define කරලා දෙනවා primary key එක මෙන්න මේ id කියන එක කියලා මෙයා මම define කරලා දෙනවා හරි එතන මෙතන නම් මේ annotation.sql-server.identity කියලා කියන්නේ මේක auto increment කියන්නේ අපි automatic increment කරන්නේ මේ identity කියන්නේ මේක id කියලා තියෙනකොට මෙයා අඳුර ගන්නවා id කියලා අපි හරියට තියෙනවා මම අර model එක ගන්නට ඇදුවේ id කියලානේ products table එක හදන්න මේ table එක හදද්දී id එක primary key කරන්න කියලා තියෙන මෙතන primary key products id එක මෙතන කියලා තියෙන id එක auto increment කරන්න හරි id එක auto increment කරන්න name column එක price column එක quantity column table එක හැදී යුත්තේ මෙලෙසයි කියලා මෙයා migration එක හදලා දෙනවා migration file එක අපිට හදලා දෙනවා migration file එක හදලා දෙනවා අපිට තියෙන්නේ ඊට පස්සේ ඔයා මේකේ මුලින්ම SQL Server Management Studio එකට අරගන්න SQL Server Management Studio එක open කරලා මුලින්ම connect කරනකො SQL server එකට අපිට උනන්න වැඩි migration එක හදාගන්න command එක මොකද්ද .NET Entity Framework migrations migrations at initial create initial create කියලා කියන්නේ migration file එකේ නම හරි migration file එකේ නම initial create.cs මුලින්ම අදලා migration file එක එනේ යා migration file එක හදාගන්න db context එක සහ model එක දිහා ගන්න especially db context එක දිහා බලන්න මොකද db context එකෙන් අපි දීලා තියෙන්නේ මේ db set එක product කියලා ඒ කියන්නේ product table එකක් තමයි මේ හැදෙන්නේ product
ඒ නිසා එයා ගන්නට මේ DB context එක දිහා බලාගෙන හරි table එක create කරගන්න. table එක හැදෙන්න ඕන විදිහ create කරගන්න. ඊට පස්සේ අපිට මේක දැන් SQL දැන් ආයේ server එකට connect වුණාම ඔයාගේ database එක test කියලානේ තියෙන්නේ. test එක ඇතුලේ data බලන්න. test එක ඇතුලේ ඔයාට tables වලට ගියාම හරි ඔයාට තාම මේක table එක හැදලා තියෙනවද? table එක හැදලා නැහැනේ. table එක හදා ගන්න migration එක භාවිතා කරලා ඔයාලට පුළුවන් easily migration එක හැදුවානේ. migration එක භාවිතා කරලා ඔයාලට තියෙනවා .NET entity framework ඔක්කොම entity framework එකෙන් තමයි කරන්නේ. entity framework database entity framework DB නැත්නම් database එක ගන්න පුළුවන් database update. ඒක ගහපු ගමන් අර migration එක read කරලා මෙයා මේ table එක database එකට දාගන්න. බලමු. මෙයා table එක database එකට දාගන්නවා. හරියට කරොත් හරියට වෙනව නැත්නම් කියලා වෙනවා. නැත්නම් error එකක්. මගේ වාට බලන්න පුළුවන්. මම මේක ගියාට පස්සේ දැන් tables වලට ගියාට පස්සේ අපිට මේක refresh කරොත් හරි අර පේන්නේ නැති DB වල products කියලා product table එක මගේ එකේ හැදිලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැති. ඒ කියන්නේ migration file එක හදාගන්නෙත් අපි දැන් Laravel වල නම් migration file එක හදලා තියෙනවා. migration file එක කියන්නේ table එක හදන්න කලින් හැදෙන migration file එක හදාගන්නෙත් අපි මේ migration එක භාවිත කරලා database එක අප්ඩේට් කරගන්නෙත් අපි කියන්නේ database එකට ඇත්තම table එක හදාගන්නෙත් අපි. ප්‍රතිගේ error එක බැලුවොත් අපි .NET PF migrations වාන් command එක හරියට ඔයාගේ මේ මගේ ස්ක්‍රීන් එකට share කරන්න ඕනද? ස්ක්‍රීන් එකට share කරන්න ඕනේ. ස්ක්‍රීන් එක පොඩ්ඩක් share කරන්න. ඕකේ මතයි. යන්න රත්තරන් e-commerce project e-commerce API.cs project කියන එකද? C නෑ CS project කියලා නෑ නෑ ඔය ෆයිල් එකක් තියෙන්නේ e-commerce API.cs project කියන්නේ. ඩිසයින් එක දාලා තියෙන්නේ. ඩිසයින් එකට කනෙක්ෂන්ස් දෙන්න ආවේ. හරි. ආයි කමාන්ඩ් එක ගහන්න බං මේ මයිග්‍රේෂන් කමාන්ඩ්.
.NET ES migrations at initial phase. Hmm. Then, ah, ඒ command එක type කරන ඔයා මේ ඔයා ආවුටෝ කලින් .NET එකේ හරි මේ command එක execute කරන්නකෝ නා ඔයා මෙන්න මේ command එක execute කරනකොට මම කියලා දෙනවා මම දාන්නම් group එකට මම කියනවා ඒක නෝ. ඒ කියන්නේ entity framework එකත් එක්ක වැඩ කරන්න ඔයාගේ කම්පියුටර් ඕක එකපාරක් install කරාම ඇති. ඔය entity framework එකත් එක්ක වැඩ කරන්න උවමනා කරන ඔය entity framework එකන්නේ මේ අතික් අපිට migration file එක අදලා දෙන protocol එක. ඒ කියන්නේ .NET run වගේ ඒවා නම් .NET framework එකෙන් තමයි run කරන්නේ. හැබැයි .NET වලින් ඔය entity framework එක භාවිත කරලා තමයි migration එක අදලා දෙන්නේ. migration framework එකත් එක්ක වැඩ කරන වෙනම tool set එකක් තියෙනවා. මට ඒක අමුතුකුනේ දැන් install කරන්න. ඒ tool set එක global එකපාරක් ඔක දැම්මම ඇති. දාලා enter කරන්න. ඔක කොපි කරලා දාලා එන්ටර් කරන්න. 8 point star එකක් තියෙනවා. 8 point මේ any version කියන එක තියෙනවා. දැන් අර migration command එක ගන්න. up arrow key එකකින් ගන්න. ඒ කියන්නේ entity framework එකේ සමහර commands execute කරන ඔන්න මේ entity framework tools කියන entity framework .NET tool install කරන entity framework global tool එක ඕනේ. හරිද? build fail ඔයාගේ එක ඔක්කොම මේ MS SQL server open කරන්නේ නැද්ද? .NET build කියලා ගන්න බලන්න පොඩ්ඩක්. නිකන් මේ මොකක්ද ඉන්න කමන්නේ ඒක
product controller of CS එක ගන්න බලනවා. product control එකට. control එකේ වර්ග පෙන්වන්නේ. මොකද කෝඩ් එක වරද්ද ඉතින් ඔයා මම ලිව් එක ලියාගෙන නැහැ නේද? මේ දාන්න. ඕක ගණන්නේ අපි. return වෙන value එක. return type එක void නෙමෙයි තියාගෙන ඉන්නේ. product control එකේ product control එකේ මෙන්න මෙතන මේ return වෙන value එක return type එක. ඒක ගැන කතා කරන්නේ දාන්න. අපි දාගන්න එක. දාලා try කරලා බලන්න. migration එක ගහගන්න. migration කියන්නේ database table එක හැදෙන structure එක. හොඳේ. migration එක කියලා කියන්නේ database එක හැදෙන structure එක. database එක අපිට නිකම්ම හදලා දෙනවා මේ .net එකේ. බලන්න කොච්චර ෂෝක්ද කියලා. හරි ගියාද අපි? ඒක ඒ ඔය වැඩේ කළා migration එක ආයෙ run කරලා පස්සේ migration file එක හැදෙන්න ඕන. දැන් නම් වැරදක් වෙන්න බෑ. ආති
හරියන්නේ නැද්ද අපි මම මේක ගැන කතා කරාත් එක්කදා මේක වෙලා අපි දැන් මේ results කියන්නේ දැන් මේක database එකට data add කළා මේ API එක call වුණාම context එක භාවිතා කරලා data එක add වෙලා save changes ටික save වෙලා මේ ඊට පස්සේ product එක return කරනවානේ ඒ return කරද්දී success එක අර 200ද 201ද වගේ success එක return වෙන action result එකකින් response එකක් return කරන task එකකින් product එකක් ආයෙ එළියට return වෙනවා. කියන්නේ save වෙච්ච product එකත් එළියට return වෙනවා. success ද නැද්ද කියන එකත් return වෙනවා. ඒ ඔක්කොම response එකම return කරවන්නේ මෙන්න මේ task කියන එක මාර්ගයෙන්. අතික් මම කතා කරගෙන නැද්ද? තාම හරි නැද්ද අතික්? හරි ඕකේ. හරිනේ. ඊට පස්සේ අපිට ජොලියරත් එක මේ API එක කෝල් කරලා බලලා සෙෂන් එක නවත්තනවා. හරි. ඔයාලට පුළුවන් postman tool එක ගන්නවා. postman tool එක ගන්නවා. අරගෙන ඉන්න මේකේ අතරතුර run කරන්න. හරි. කියන්නේ postman එක open කරනකම් ඔයා මේ .NET project එක run කරන්න. .NET run කියලා ගහලා .NET run කියලා ගහලා මේක run කරන්න. building හරියටම කරලා තියෙනවා නම් ඔයාලට පේනවා මේක run වෙනවා local host 5009 කියන port එකෙන් මම ඒක copy කර ගන්නවා copy කරලා මම මෙතෙන්ට ඇවිල්ලා මේක post එකක් නේ post එකක් slash අර බලන්න හොඳේ සවිශේෂ අවස්ථාව මේ API slash දැන් මේකේ මේ ඔයාලට පේනවා මම control එක අනිත් ඔයාලට හදන්න කිව්ව API controllers කියලා හදන්නත් කිව්වා ඒ වගේම මේ අපි controller class එක හදද්දී product මේක framework එක තියෙන සුවිශේෂීම අවස්ථාවක්. ඒ කියන්නේ කිසිම framework එක මේක තාම මම දැකලා නැහැ. හරි? ඒ කියන්නේ දැන් a/api දැන් බලන්න http localhost 5009/api/ එතනින් එහාට තියෙනවනේ කෑල්ලක්. ඒක එන්නේ මොකද්ද දන්නවද? ඔයා මේ ක්ලාස් එක හදලා තිබ්බොත් හරියට මේ විදිහට හදන්න ඕනේ. product p capital controller c capital. හදලා තිනවා නම් controller නැතුව product කෑල්ල විතරයි. ඒ කියන්නේ ස්ලෑෂ් මේ controller කියලා තියෙන්නේ ඒ කෑල්ල වලට දාන්න ඕනේ product විතරයි. product controller එකේ product controller. හරි? product controller. product controller. හරි? slash product. request body එකේ raw data විදියට JSON data එකක් යවන්න ඕනේ මොනවද යවන්න ඕනේ අපිට නෑ යවන්න ඕනේ දේවල් ටික මම ටක් දාලා ඒක මොඩල් එකෙන් බලා ගන්නවා name එකයි price එකයි quantity එක name එකයි name එකයි name එකයි price එකයි 50000යි quantity එක නේ ඔය දේ JSON එකක් අපිට යවලා බලමු පොඩ්ඩක් ගන්න කියලා
ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව කිසිම ප්‍රශ්නයක් නැතිව date එක ඇඩ් වුණා ID එක සහිතව ඔයාලට ඕන මේක SQL එකද කියලා බලන්නත් පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න කරලා මෙතනට ගිහිල්ලා ඔයාලට select top 1000 rows වගේ දැම්මට පස්සේ ඔයාලට rows ටික බලන්න පුළුවන් නේ. ඉතින් අපි ඇඩ් කරපු data එක DB එකට ගිහිල්ලා තියෙනවා. ඒක හරියම සරලයි ඉතින්. හරි ඒ කියන්නේ අර සමහර දැන් ඇබ්ස්ට්‍රැක්ට් වෙලා තියෙන එක සමහර දැන් අතරම පේන්නේ නැහැ. අපි කරන දේවල් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. දැන් මෙන්න මෙතන වගේ බලන්න program.cs ඒ කියන්නේ මේ මම හරි ඒක නම් තේරෙනවා. දැන් program මෙතන controller එක. කියන්නේ API ඔයා product controller කියලා හරියට හදලා තියෙනවා නා. කියන්නේ product controller C capital හරියටම හදන්න ඕනේ ඒක. හැදුවොත් ඔයාට API/product මෙතන රකම් විතරයි. ඒ ක්ලාස් එකේ products කියලා මෙතන දාලා තිබ්බොත් S අකුර products තියෙනවා. ඒ වගේ product controller. හරි. අන්න මාරම ලස්සන අවස්ථාවක් මේ මම මේ දැක්කේ. framework එකේ මේම අවස්ථාවක් තියෙනවාමයි. දැන් සාමාන්‍යයෙන් එහෙම නැහැනේ controller එක. දැන් අපි දාන API mapping එකකින් එහෙමනේ හැදෙන්නේ. නැත්නම් මේක එහෙම නැහැ. මේකේ API අවුලද controller දැම්මට පස්සේ එයා ගානට controller කියන වචනේ අයින් කරලා product කියන කෑල්ල විතර මෙතනට inject කරගන්න. මෙහෙමයි API එක call කරන්නේ. බලන්න call කරලා data save වෙනවද කියලා මේ කවුද අපේ අතික් table එක කොහොමද create කරගත්තේ? sorry table එක sorry අතික් මොනවා හරි කිව්වද මට sound එක ඇහෙන්නේ නැහැ වැඩිය. අතික් අතික් මොනවා හරි කිව්වද මට සද්ද table එක කොහොමද create කරත්තේ? හා table එක create කරගන්න පුළුවන් අපි දැන් මේක run කරන්න කලින් දැන් migration එක හදාගත්තනේ migration එක හදාගෙන මේ විදිහට .NET EF database update කියන table එක හදාගන්න. තමයි මේ command එකකින් entity framework එකෙන් අර migration එක read කරලා table එක යා හදනවා. තේරුණාද අපි? ඔව්. ඊට පස්සේ මේක .NET EF database update කරලා ඉවර වෙලා .NET run එකක් දෙන්න. .NET run එකක් දෙන්න. run එකක් දෙන්න. ඊට පස්සේ ඔයා අර විතර postman එකකින් check කරලා බලන්න API එක වැඩද. right? මොකද තත්ත්වය මතාම හරියන්නේ නැද්ද? කොහොමද වෙන්නේ? වෙන්න බෑනේ මෙයා ස්ක්‍රීන් ෂෙයා කරන්න බලන්න. කොහොමද වෙන්නේ? ෂෙයා කරන්න බලන්න ටිකක් ගාලා. අපි ෂෙයා කරන්න බලන්න ස්ක්‍රීන් එකේ ඇයි මේ කියලා බලන්න. පොඩ්ඩක් පුතක් පුතර ගන්න.
అది నేను డేటాబేస్ కనెక్షన్స్ SQL मैनेजमेंट එකට ගිහිල්ලා බලන්න ඩෙස්ක්ටොප් එකේ නම හරිද කියලා database එකට right click කරලා databases වලට යන්නකෝ database එකට right click කරලා test database එකට right click කරනකෝ නෑ test කියලා තියෙන්නේ test කියලා හරිද තියෙන්නේ ඒක උඩ right click කරන්න කියලා කොල්ලෝ කිව්වේ test database එකට right click කරලා properties වලට යන්නකෝ ඒක අර සම්පූර්ණකම ඕනේ නෑ අති PC කියන කෑල්ල විතරයි ඕනේ. ඒක කොපි කරගන්න කිව්වා. කොපි කරගෙන යන්නකෝ app settings.json එකට. හරි නේද? data source සමානයි කියලා නේද තියෙන්නේ? data source සමානයි. හරිද? අති PC test කොලින කටලොගේ test. හරිද? හොඳයි. ඒක වැඩි නම් කියලා කියනවා. ඒක හරියන්නේ. කරවල setting
හරිනේ අපේ. Hmm. Itu කොහොමද වෙන්නේ? ඔයාගේ Windows මොකක්ද තියෙන්නේ? Windows 11 Windows 11 තියෙන්නේ. නරඹක් පේන්නේ නැහැ. Connections තියෙන්නේ. Connections of scale express. Restart කරලා බලන්න පුළුවන් බලන්න. පෝට් එකක් නිකන් දාලා බලමුද අපි? අන්නෝ මේක එකම මේක. කොහොමද නේ? කනෙක්ෂන් ස්ට්‍රින්ග් එක ඔයාලා මොකක් කරේ මේ ඔයා මෙහෙම කරනවද? ඔයා පොඩ්ඩක් ඔයාගේ SQL එක්ස්ප්‍රස් නේද තියෙන්නේ?
या ठीक SQL एक्सप्रेस दिन तो मैंने SQL से और एक माफ करती हूँ अतीक मतलब कंट्रोल पैनल के पेन में अतीक हम ఏం කරනවා අතික් මුලින්ම කම්පියුටර් රීස්ටාර්ට් කළා මට පොඩි මෙසේජ් එකක් දාන්න බලන්න මම මේක දැන් මේක කරනම් නවත්තන්න මට WhatsApp මෙසේජ් එකක් දාන්න බලන්න මේ පොඩි පොඩි කොමන්ට්ස් එකෙන් මුලින් පොඩේ कंट्रोल पैनल का नया नहीं आती एक मतलब कंट्रोल पैनल पेन नहीं होगा फिर आगे का डिस्प्ले का देख दी एक प्रोडक्ट में बंदा ने मतलब मोनो स्क्रीन में पेन निकला हमारे प्रोडक्ट कंट्रोल पैनल लग गया तक कंट्रोल पैनल का टास्क मैनेजर मैं ओपन कर दी මොකද කරන්න කිව්වේ මට එහුන්නේ සර්. කියන්නේ මේ වාගේ තියෙන මේ ටාස්ක් මැනේජර් එකේ මට පේන් එක වෙන ස්ක්‍රීන් එකක තියෙනවා වගේ ස්ක්‍රීන් දෙක තුනක් කනෙක්ට් කරලා තියෙන්නේ හරි okay. අතේ කම්පියුටර් එක ස්ට්‍රක් වෙලා තියෙන මගේ මට මේ මගේ නෙට්වර්ක් වාගේ මම මොකක්ද කියලා මට මේක කන්ට්‍රෝල් කරන්න ඕකේ අන්නකෝ ඔය දෙවෙනි මේකට යන්නකෝ නෑ ප්‍රොසෙස් ඒකට නෙවෙයි යන්නේ අන්න ඒකට යන්නකෝ performance කියන නෑ left side එකේ තියෙන්නේ ඔය දැන් තියෙන්නේ නිකන් පොඩි කොටු තුනයි ඊට පස්සේ පල්ලෙහා තියෙන process නෑ ඒ පැත්තේ අනිත් එක අන්න නෑ name කියන එකට එහා පැත්තේ name එකට වම් අත පැත්තේ තියෙන menu එක තියෙන්නේ ඒකේ යන්නකෝ දෙවෙනි option එකට යන්නකෝ නෑ ඒ පැත්තේ නෙවෙයි යන්නේ අනිත් පැත්ත අන්න ඒකට යන්න performance ද ඔය performance කියන පොඩ යන්නකෝ ඊට පස්සේ ආයෙ අනිත් එකට යන්නකෝ ඊට පල්ලෙහා එකට අනිත් එකට ඊළඟ ඊට පස්සේ ඊටත් පස්සේ එකට යන්න අනිත් එකකට යන්න උතර බෑ ඕකේ සර්ච් කරන්න SQL කියලා PID කියලා ඔය සර්ච් කරන්න මේ සකරෙන්
මේ ඔයා ඉන්ස්ටෝල් කරේ මට මයික් ඔන් කරලා කියන්න මෙයා ඔයා ඉන්ස්ටෝල් කරේ MS SQL Express එකද MS SQL එකද MS තමයි SSMS තමයි ඇහුන්නේ නැහැ මොකද SSMS තමයි මේ අපි MS already කියන්නේ install කළා. ඔව් ඒක ඇවිල්ලා server management studio එකනේ මං අහන්නේ ඔව්. server එකද ඉන්ස්ටෝල් කරේ SQL server Express කියන එකද SQL server මේක හ්ම් ඒක නම් මතක නැද්ද SQL ඒක ඔතනින් බලන්න බෑ කොල්ලේ මේක තියෙනවා හිතන SQL server එක server SQL නෙවෙයි මම හිතනවානේ ඩවුන්ලෝඩ් කර ෆයිල් එක තියෙනවද අර බලන්න මේ VM server තමයි අපි install කළේ. මොන server WAMP නෑ ඔයා මේ මම මේක තියෙන SQL server එක දාලා මෙතනින් බලත හැකිනේ මම බලමු කොහොමද ඉවරයින් වැඩි වෙරිෆයි කරගත්තා මට ඔය SQL server management studio එකට යන්න ඔයා කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න මම මේ සෙෂන් එක මෙතනින් නවත්තනවා අපි හරිද ආස් මේ කම්පියුටර් රීස්ටාර්ට් කළා නැවතත් try කරලා database එක අප්ඩේට් කරන්න හරියන්නේ නැත්නම් මට පොඩි WhatsApp message එකක් දාන්න මම ඔයාගේ වැඩේ බලන්න හරි මට WhatsApp message එක දාන්න මගේ නම්බර එක දාන්න ඕනේ මගේ නම්බර එකට හවදනවා නම්බර එකට නෝදා thank you